බොන්ෂූ මෙසාමි ප්‍රංශ භාෂාවේ පොතක් කියවනකොට නැත්නම් ලියවිල්ලක් කියවනකොට ඔබට දකින්නට පුළුවන් පොඩි පොඩි මාක්ස් වගේක්. අපේ ඇලපිලි, ඉස්පිලි, පාපිලි වගේ මාක්ස් වගේක් තියෙනවා මේ අකුරු වලට උනේ. ඒවට කියනවා ඇක්සොන් මාක්ස්. ඇක්සොන් මාක්ස්. ඇක්සොන් වර්ග පහක් තියෙනවා. ඇක්සොන් ඊගි, ඇක්සොන් ගාව්, ඇක්සොන් සර්කම්ප්ලෙක්ස්, ඇක්සොන් ට්‍රෙමා, ඇක්සොන් සෙඩි කියලා. මේ ඔක්කොම වොයල් වලට උඩින් නැත්නම් වවල් අක්ෂර වලට උඩින් තමයි යෙදෙන්නේ. එකක් තියෙනවා සෙඩි කියන එක යෙදෙන්නේ ව්‍යංජන අක්ෂරයක් වන C අකුරට උඩින්. එතකොට මේවයි ශබ්ද පමණක් වෙනස් වෙනවා. අන්තිම කිසිම ස්ථාවර නීතියක් පෙන්වන්නට බෑ. භාවිතින්ම ඉගෙන ගන්න ඕන මොන වගේ තැන්වලදීද මේ ඇක්සන්ට් ඊගු එක, ඇක්සොන් ගාව් එක, ඇක්සොන් සර්කම්ප්ලෙක්ස් එක, ඇක්සොන් තේම එක, ඇක්සොන් සෙඩි එක යෙදෙන්නේ කියලා. ඇක්සන්ට් ඊගු එක දකුණු පැත්තට දෙදෙන අක්ෂර. ඔන්න බලන්න මම මේ මිනිත්තුවක් කතා කරනකොට ජෙලේ ප්‍රසීද්. එතන ගොඩක් තියෙනවා ජෙලේ ප්‍රසීද්. ජෙස්වි අහිවේ මම මෙතනට ඇවිල්ලා ඉන්නේ. අමොන් ක්ලිනික් මේ මගේ ක්ලිනික් එක at my clinic. සිමොන් බැතිමෝ මේක මගේ ගොඩනැගිල්ල. ඒ වෙලාවේ කොච්චර තිබුණාද මේ අකුරු වල ඇක්සන්. ඇක්සන් මාක්ස් සාමාන්‍යයෙන් ඊගී කියන එක යෙදෙන්නේ අකුරට උඩින් පමණයි. මේක දකුණු අතට පුංචි ඉරි කැලක් කම එකක් වගේ ඉරි කැලක්. ඊ ගැලිතේ. එතකොට ශබ්දේන ඊ ගැලිතේ කියලා. එග්‍රීස් ඊ ශබ්දයක් කියනවා. ඊගොයිසම් දන්නෝනේ ඊගොයිසම් කියන්නේ selfishness. election elastic මේ වයිදී අර ඒ ඊගි මාක් එක යෙදෙන අකුරට උඩින්. ඊ ගැලිතේ කියන්නේ සමානාත්මතාවයේ, ඉංග්‍රීසි කියන්නේ දේවස්ථානයේ, ඊගොයිසම් කියන්නේ selfishness, election elastic කියන්නේ elastic කියන එක. මතක තියාගන්න මේ ඊගික බොහෝ වෙට දෙන්නේ අකුරට උඩින් පමණයි. ඔන්න අපි දැන් බලමු නු බුවම් බොකුදු තේ. තේ කියන තැන අන්න ඊගි එකක් තියෙනවා. මෙලොන්ජේ දූස්මෝ. මතක ඇති සුප් එක මෙලොන්ජේ දූස්මෝ කියලා තියෙනවා. මෙලොන්ජේ කියනකොට ඒ අකුරේ ශබ්දේ වෙනස් වෙනවා. බැතෝ බැතේ ලෙසුෆ් avec un pensée du sel. pensée du sel කියන එක මතක ඇති නේද? pensée කියනකොට අන්නේ ඒ අකුරට උඩින් ඊගි මාක් එක තියෙනවා. unleated bouillon du legume. legume කියනකොටත් ඒ මාක් එක අකුරට උඩින් තියෙනවා. ගේ තේෆම්. තේෆම් කියනකොට ඊගි මාක් එක නෙමෙයි. ඒක අනිත් පැත්තට යෙදලා තියෙන දකුණු අත පැත්තට තමයි ඊගි මාක් එක අපි දාලා තියෙන්නේ. දැන් මෙතන වම් අත පැත්තට පුංචි කොම එකක් තියෙනවා වලට උඩින්. අපි ඊළඟට ඉගෙන ගන්නේ ඒ මාක් එක මොකක්ද කියලා. දැන් මෙතෙක් අපි ඉගෙන ගත්තේ දකුණු අත පැත්තට පුංචි මේ කම එකක් අකුරට උඩින් දැම්මහම ඒකේ ශබ්දේ වෙනස් වෙනවා. ඒ වගේම ඒ විශේෂතයන් තියෙනවා. අපි බලමු මේ අනිත් පැත්තට යෙදෙන අකුර මොකක්ද? ගාව්. ඒකට අපි කියන්නේ ගාව් ලක්ෂණය නැත්නම් ගාව් ඇක්සොන්. ඒක යෙදෙනවා වොයල් තුනකට. ආ කියන අකුරු තුනටම යෙදෙනවා ඒ ගාව් කියන මාක් එක. නොඑක් තැන්වලදී. aquele station de doua descende. aquele station de doua descende. o esquiu de piu achote ticket. ඔයගොල්ලන්ට මතක ඇති මේ පාඩම 5-6 වීඩියෝ වල තිබුණා. අපි ස්ටේෂන් එකට ගිහලා ටිකට් ඉල්ලනකොට aquele station අන්න at කියන එක ඒ ආ වලට උඩින් ගාව් මාක් එක දෙනවා at කියලා යෙදෙන්නේ. දැන් ඌ කියන එකට උඩින් අර ගාව් මාක් එක යෙදුනහම අපි අහන්නේ කොහෙද නැත්නම් where. at where. ගාව් මාක් එක වලට යෙදෙනවා. දැන් අකුරට උඩින් ගාව් මාක් එක කලාතුරකින් වැටෙන්නේ ps කියන එක. ps දූසියම් ත්වාසියම් අපි ඉස්සර දැක්ක තේ කියන එක අනිත් පැත්තට. ඌ අකුරට උඩින් වඩාත් කලාතුරකින් යෙදෙන්නේ ඌ කියන එක ව්‍යා කියන එක තමයි. ජොනසිපා ඌ අලේ මම දන්නේ කොහෙටද යන්නේ කියලා. I don't know where to go. I don't know where to go. ඒ වගේ අකුරට උඩින් යෙදෙන මාක්ස් දෙකක් අපි ඉගෙන ගත්තා. දකුණු පැත්තට ඊගි මාක් එක වම් අත පැත්තට හරවලා කමායක වගේ උඩින් දාන සලකුණ ගාව් මාක් එක කියලා දෙනවා. ගාව් මාක් එක අකුරු තුනක් උඩින් වොයල් අකුරු තුනක් උඩින් යෙදෙනවා. ආ ඊ යු
ලු කියන අකුරු තුනට උඩින්. එතකොට ඉස්සෙල්ලා අපි කියපු මාක් එක අකුරට උඩින් විතරයි යෙදෙන්නේ. ඊග්වීක යෙදෙන්නේ අකුරට උඩින් විතරයි. ඊළඟට බලමු අපි සර්කම්ෆ්ලෙක්ස් පොඩි තොප්පියක් වගේ එකක්. ඒක මේ වොයල් පහටම යෙදෙනවා. ආ ඊ ඕ කියන වොයල් පහට උඩින්ම ඇතැම් තැන්වලදී යෙදෙනවා. බැතොන් කියන්නේ පොල්ල. ප්‍රේ මතකයිනේ ලා සුප් ප්‍රේ කියලා අපි කිව්වා. සුප් එක රෙඩි කියලා කිව්වා. දෙපිෂේ වූ නැත්නම් දෙපිෂ්තුවා කියලා කියනවා. දෙපිෂේ වූ කියලා කියනවා. දෙපිෂේ වූ කියන්නේ ඉක්මන් කරන්න. ඒ දෙපිෂේ කියන එකේ දෙවෙනි අකුරට උඩින් කැප් එක. පළවෙනි අකුරට උඩින් ගාව් මාක් එක. ඉල් කියන්නේ දිවයින නැත්නම් අයිලන්ඩ් කියන එක. ඉල් කියන එකේ උඩින් අර කැප් මාක් එක නැත්නම් සර්කම්ෆ්ලෙක්ස් එක වැදිලා තියෙනවා. නොත් කියන්නේ අපේ. නොත් කියන එක ඕව එකට උඩින් සර්කම්ෆ්ලෙක්ස් මාක් එක තියෙනවා. ඒ වගේම දෙසූලේ කියන එකේ උඩට තියෙනවා ඒ කැප් එක වගේ මාක් එක. දෙසූලේ කියන්නේ සෝබර් හැබිට් කියලා කියන්නේ සෝබර් වගේ අර්ථයක් තමයි දෙසූලේ කියන එකට එන්නේ. එතකොට සර්කම්ෆ්ලෙක්ස් මාක් එක තුන්වෙනි මාක් එක තමයි තුන්වෙනි ඇක්සන්ට් එක තමයි ප්‍රංශ අකුරු වල තියෙනවා. අපි දැන් ඉගෙන ගත්ත ඊගී මාක් එක. එතකොට ගාව් මාක් එක ඊගී මාක් එක දකුණු අත පැත්තට වම් අත පැත්තට ගාව් මාක් එක සර්කම්ෆ්ලෙක්ස් එක කැප් එකක් පොඩි තොප්පියක් වගේ වොයල් අක්ෂර පහටම උඩින් යෙදෙනවා. මේකෙදි ශබ්දය වෙනස් වෙන්නේ නැහැ අකුරු කීපයකට. ඒ කියන්නේ ඕ අකුරේදී වෙනස් වෙන්නේ නැහැ, අකුරේදී වෙනස් වෙන්නේ නැහැ. එතකොට ශබ්දය වෙනස් වෙන්නේ ආ අකුරේදී විතරයි. තේමා සලකුණ සාමාන්‍යයෙන් බිංදු දෙකක් නැත්නම් ඩොට්ස් දෙකක් තියෙනවා. ඒත් ඊ ඌ කියන වොයල් තුනට. මයිස්. එතකොට කියන්නේ මයිස් කියලා. මේස් නෙමෙයි මේක මයිස්. මයිස් කියන්නේ ඉරිඟු. බඩ ඉරිඟු වලට කියනවා මයිස් කියලා. නැත්නම් කෝන් වලට කියනවා. අයෝලි කියන එකේ ඊ අකුරට උඩින් ඒ තේමා මාක් එක. ඒ අයෝලි කියලා කියන්නේ මොකද්ද? මයොනයිස් වර්ගයක්. අයෝලි. එතකොට කැනොයි කියන්නේ අර පදින එක ඔරුවක් වගේ එකක්. ඊළඟට ඊගොයිසම් කියන එකෙත් උඩින් වැටෙනවා. තේමා මාක් එක. ඊ අකුරට උඩින් වැටෙනවා මේ මාක් එක තේමා මාක් එක. සෙඩි එක මම මුලිනුත් කිව්වා ව්‍යංජනාක්ෂරයක් සමයේදෙන එකම ඇක්සන්ට්. දැන් මේවා ගැන එච්චරම මහන්සි වෙන්න ඕනේ නැහැ. තේරුම් ගන්න පහසුයි භාවිතයෙන් පොත් භාවිතයෙන්. මේවා අවශ්‍ය වෙන්නේ විශේෂයෙන් එක්සෑම්ස් වලට ඉගෙන ගන්න අයට පමණයි. හොඳයි අපි තවදුරටත් බලමු ඉදිරි වාරවලදී මේ ශබ්ද වෙන හැටි වචන එතකොට කතා කරනකොට කොහොමද කතා කරන්නේ ලියනකොට කොහොමද ඒ වචන ලියන්නේ කියලා. මෙස්සි අවියතු අවවා